Behind the Stories with Mahesh YouTube channel එකට සම්බන්ධ වෙලා ඉන්න ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔයගොල්ලෝ දන්නවා අපි කතා කරන්නේ අපි දන්න තොරතුරු වල නොදන්න පැතිකඩ නැත්නම් අතුලාන්තය පිළිබඳව. අද මම තෝරගත්තා මේ දවස්වල ලෝකයේ උණුසුම් කරපු තවත් මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි ඉන්දියාව සහ පාකිස්තානය අතර මතුවලා තියෙන මේ දේශපාලන අර්බුදය නැත්නම් යුද්ධමය වාතාවරණය. මෑතකදී කාශ්මීරයේ සිදුවෙච්ච ත්‍රස්තවාදී ප්‍රහාරයත් එක්ක ඉන්දියාව ඍජුවම චෝදනා කරනවා පාකිස්තානය මේ ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධයි කියලා. ඉතින් මේ කියන වාතාවරණයත් එක්ක තමයි අද මේ තියෙන උණුසුම් යුද්ධමය තත්ත්වය හටගෙන තියෙන්නේ. හැබැයි අපි බලමු මොකක්ද ඇත්තටම ඉන්දියාව හා පාකිස්තානය අතර 1947 ඉඳන් මේ දක්වා මේ තියෙන දේශපාලනික ගැටුම මොකක්ද කියන එක ගැන. 1947 බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාවට නිදහස ලබා දෙනවා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට මුස්ලිම් බහුතරයකට අවශ්‍ය වෙනවා මුස්ලිම් වරුන් සඳහා වෙනම රාජ්‍යයක්. ඉන්දියාවෙන් බටහිර කොටස බටහිර පාකිස්තානයේ ලෙසත් ඉන්දියාවෙන් නැගෙනහිර කොටස නැගෙනහිර පාකිස්තානයේ ලෙසත් වෙනම රාජ්‍යයක් විදිහට ඉන්දියාවෙන් වෙන්නෙනවා. නමුත් කාශ්මීරය ඉන්දියාවට හෝ පාකිස්තානයට සම්බන්ධ නොවී සිටීමට තීරණය කරනවා. හැබැයි කාශ්මීරයේ බහුතරයක් ඉන්නේ මුස්ලිම් ජනතාව. එවකට කාශ්මීරයේ පාලකයා වෙන්නේ මහරජා හරිසින් ඔහු හින්දු ජාතිකයෙක්. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට බහුතරයක් මුස්ලිම් වරුන් කැමති වෙන්නේ නැහැ හින්දු පාලකයෙක් යටතේ පාලනය වෙන්න. ඉන්පසුව පාකිස්තානයේ සහාය ඇතුව කාශ්මීරයේ මුස්ලිම් වරුන් කාශ්මීරයේ නිදහස් විමුක්ති සටනක් සඳහා එළඹෙනවා. ඉතින් මේක තමයි 1947 පළවෙනි කාශ්මීර යුද්ධයට ප්‍රධාන හේතුව වෙන්නේ. මොකද මහරජා හරිසින්ට සිද්ධ වෙනවා ඉන්දියාවේ යුදමේ සහාය ලබාගෙන මේ සටන පාලනය කරන්න. ඉතින් 1947 මේ පටන් ගත්ත පළවෙනි කාශ්මීර යුද්ධය අවසානයේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. මේ සාමගි විසමේ ප්‍රතිඵලයක් විදිහට කාශ්මීරයේ 3/2 ප්‍රදේශයක් ඉන්දියාවට අයත් වෙනවා. කාශ්මීර නිම්නය, ලඩාක් ඒත් එක්කම ජම්මු කාශ්මීරය. ඒත් එක්කම 3/1 ප්‍රදේශයක් පාකිස්තානයේ පරිපාලනයට අයත් වෙනවා. අසාද් කාශ්මීරය සහ චිල්ගිට් බල්ස්තාන් ප්‍රදේශය. ඉතින් මේ ප්‍රදේශයන් වෙන් කරන සීමාව හඳුන්වන්නේ ලයින් ඔෆ් කන්ට්‍රෝල් කියලා. ඊළඟට බලමු 1965 දෙවෙනි කාශ්මීර යුද්ධය. ලයින් ඔෆ් කන්ට්‍රෝල් එක එක්ස්පෑන්ඩ් කරන්න නැත්නම් තවත් ව්‍යාප්ත කරන්න පාකිස්තානයේ හමුදාමය මැදිහත් වීමක් සිදු කරනවා. ඉතින් මේක ප්‍රතිඵලයක් විදිහට ඉන්දියාවත් නිකන් ඉන්නේ නැහැ. ඉන්දියාව වෙනම යුද්ධයක් මෙහෙවනවා පාකිස්තානයේ මේ ආක්‍රමණය වැළැක්වීම සඳහා. ඉතින් මේක ප්‍රතිඵලයක් විදිහට නැවතත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට මැදිහත් වෙන්න වෙනවා. මේ රටවල් දෙක අතර නැවතත් සාමගි විසුමක් ඇති කරන්න නැත්නම් සටන් විරාමයක් ඇති කරන්න. ඊළඟට අපි බලමු ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්වෙච්ච තුන්වෙනි යුද්ධය. ඒ තමයි 1971. 1947 සිට මේ දක්වා ඉන්දියාව හා පාකිස්තානය අතර යම්කිසි දේශපාලන අර්බුදයක් හටගත්තා නම් ඒ හටගෙන තියෙන්නේ කාශ්මීරයේ ප්‍රශ්නය මැදිහත් කරගෙන. නමුත් 1971 කාශ්මීරය ප්‍රශ්නය සාධක නොවිච්ච යුද්ධයකට ඉන්දියාව පාකිස්තානය යනවා. එවකට නැගෙනහිර පාකිස්තානය ස්වාධීන රාජ්‍යයක් බවට ස්ථාපිත කරන්න ෂේක් මුජිබුර් රහ්මාන් විප්ලවයක් දියත් කරනවා. මේකට හේතුව වෙන්නේ නැගෙනහිර පාකිස්තානයේ බහුතරයක් මුස්ලිම් වැසියන් වුණාට ඔවුන්ගේ ජාතිය සහ භාෂාව වෙනස්. ඒත් එක්කම මේ විප්ලවය වැළැක්වීම සඳහා පාකිස්තානයේ යුදමය මැදිහත්වීමක් සිදු කරනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට මිලියන ගණනක බෙන්ගාල වැසියන් ඉන්දියාවට සරණාගතය විදිහට පලා යනවා. ඉතින් ඉන්දියාවට මේක ලොකු දේශපාලන අර්බුදයක් වෙනවා. එම නිසා ඉන්දියාවත් මේ යුද්ධයට නැත්නම් මේ විප්ලවයට මැදිහත් වෙනවා පාකිස්තානයට එරෙහිව. ඒත් එක්කම බටහිර පාකිස්තානයේ පංජාබය, සින්ධ් වගේ ප්‍රාන්තවල ප්‍රධාන නගර ඉන්දියාව විසින් යටත් කරගන්නවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට නැවතත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට මේ නැගෙනහිර පාකිස්තානයේ යුද්ධයට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම වුන් සටන් විරාමයක් ප්‍රකාශ කරන්න ඉන්දියාව සහ පාකිස්තානය කියන රටවල් දෙකටම බල කරනවා. ඒත් එක්කම නැගෙනහිර පාකිස්තානය බංග්ලාදේශ නමින් නව රාජ්‍යයක් විදිහට ස්ථාපිත වෙනවා 1971 දී. ඉන්පසු මෑතකදී 1999 දී කාගිල් යුද්ධය ආරම්භ වෙනවා. ඉන්දියාවේ පරිපාලන ප්‍රදේශයක් වෙච්ච ලඩාක් දිස්ත්‍රික්කයේ කාගිල් ප්‍රදේශය
පාකිස්තාන හමුදාව විසින් ආක්‍රමණය කරනවා. ඉතින් මේක ප්‍රතිඵලයක් විදිහට නැවතත් ඉන්දියාවත් පාකිස්තානයේ ලයින් ඔෆ් කන්ට්‍රෝල් එකේ තිබ්බ සමහර ප්‍රදේශ ආක්‍රමණය කරනවා. ඇමරිකාවේ සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දැඩි මැදිහත් වීම මත පාකිස්තානයට සිද්ධ වෙනවා ඉන්දියානු පරිපාලන ප්‍රදේශවල පිටුන් ලැබූ පාකිස්තාන හමුදා කඳවුරු නැවතත් ඉවත් කරගන්න. ඉතින් අද අපි කතා කරේ ඉන්දියාව හා පාකිස්තානය අතර 1947 සිට මේ දක්වා මේ පවතින දේශපාලන අර්බුදයේ ඇතුළාන්තය. ඉතින් මේ වගේ ඉන්ට්‍රස්ටිං ටොපික් ගැන සහ මේ ටොපික් වල තියෙන ඇතුළාන්තය අපි නොදන්න පැතිකඩ දැනගන්න ඔයගොල්ලොත් කැමති නම් ඔයගොල්ලන්ට පුළුවන් Behind the Stories with Mahesh YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. ඒත් එක්කම ඔයගොල්ලන්ට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න ඔයගොල්ලෝ දැනගන්න ඕන සහ ඔයගොල්ලෝ ඉන්ට්‍රස්ටිං මේ වගේ ටොපික්ස් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දැනටමත් Behind the Stories with Mahesh YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා නැත්නම් අදම subscribe කරන්න සහ ඔයගොල්ලන්ගේ යාළුවොත් එක්ක share කරන්න. ඉතින් නැවතත් අපි මේ වගේ ඉන්ට්‍රස්ටිං ටොපික් එකකින් හමු වෙමු.